ආයිබෝවන් සුබ දවසක් වල සියලුම දෙනාට ඔන්න ඔයාලට සුබ ආරංචියක් කියන්නයි ආවේ. රෙදි ඇවිත් තියෙන රුපියල් 50කට දෙනවා කිලෝ එකක්. හැබැයි ඉතින් අද ගන්න අයට විතරයි. ඒක ඔයාලට හොඳ chance එකක්. ඔන්න ප්‍රමාණයක් ගන්න පුළුවන්. කිලෝ එකක් රුපියල් 50යි. ඉතින් ඔයාලට අවශ්‍යයි ඉන්නව නම් කෝල් එකක් WhatsApp message එකක් දාන්න නැත්නම් comment එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ඔයාලට අපව ගන්නවා. ඉතින් මේ ලාභදායී විදිහට රෙදි අරගෙන ඔයාලට පුළුවන් හොඳ පාපසි බිස්නස් එකක් පටන් ගන්න. කාන්තාවන්ට විශේෂයෙන් ඉතින් ගෙදර ඉඳගෙන බබාලගේ වැඩත් එක්ක කරගෙන යන්න පුළුවන්. මම දකිනවා හොඳම සොයන්දකියාවක් තමයි ඉතින් මේ පාපසි මහන එක. සාමාන්‍ය normal මෙෂර්මන්ට් ටිප්පත් ඇති. මුකුත්ම කරගන්න බැරි බබා බලත් එක්ක ගෙදරට වෙලා ඉන්න අයට ඉතින් වේදමට කීයක් හරි හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් මහන්සි වුණොත් කීයක් නෙවෙයි ඉතින් ලොකු මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ පාපසි මහනකොට ඔයාලා අනිවාර්යයෙන්ම page එකක් පටන් ගන්න සුවඳකියාවක් කරනකොට පාපසි මහනකොට හෝ වෙන මොනවා හරි දෙයක් කරනකොට මේ දවස්වල ඉතින් යන්නේ එහෙමනේ social media හරහා තමයි යන්නේ අපේ business. කවුරු මොනවා කරත් බොහෝ දුරට ඒකෙන්ද අනිවාර්යයෙන්ම page එකක් පටන් ගන්න. ඊට පස්සේ මහාන පාපසි එකට වීඩියෝ කරලා දාන්න. ඒව දකින්න අය තමයි ඔයාලගෙන් ඉල්ලන්නේ කතා කරන්නේ. එතකොට යාලට පරිභෝගිකයන්ට ඕන විදිහට ඕන හැඩයකට මාලා දෙන්න ඔයාලට හැකියාව තියෙනවා. එක එක විදිහට දැන් ඉතින් රවුම් එක තියෙනවා, ඕල් එක තියෙනවා, කොටු එක තියෙනවා. ඊට පස්සේ මල් තියෙනවා, හිනාමුණු තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් ඒවා එක එකිනා අලුත් ඒවා හදලා එළියට දානවා. ඉතින් ඔයාලටත් ඒගොල්ලෝ ඉල්ලන විදිහට මහලා දෙන්න ඕනේ. අපි ඉතින් පාරිභෝගිකයන්ගේ කැමැත්ත තමයිනේ අපේ බිස්නස් වල රඳාපව දෙන්නේ. ඉතින් මේ විදිහට යාලට කොහොමද ඕනේ මොනවද ඕනේ කියලා අහලා බලලා ඔයාලා ඒ යාලගේ අවශ්‍යතාවය ඉක්මනින්ම සපුරාලන්න පුළුවන්. ඉතින් අපිට ඒක දුර ප්‍රශ්නයක් නැහැ. කොහේ හිටියත් ලංකාවේ වලට COD කරලා යවන්න පුළුවන්. පෝස්ට් ඔෆිස් එක හරහා පාර්සල් යවන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරන්න පෝස්ට් ඔෆිස් එකත් හොඳටම හොඳයි. මම කරන්නේ එකෙන් එහෙනම් මම දන්නවා බය නැහැ. මුදල් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම COD ක්‍රමයට යවන්න කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් ওই විදිහට ගෙදරට වෙලා ඉන්නවට නිකම් ඉන්නවට වඩා හොඳයිනේ. ඉතින් මේ මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. මම නැවතත් ඉතින් මතක් කරනවා ඕන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මේක ඉතින් ෂෙයා කරන්නත් ඕනේ යාළුවන්ට දකින්න. යාළුවන්ටත් ඕනුනොත් එයාලටත් ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. මේ ඉතින් අනිවාර්යෙන්ම ගෙදරට වෙලා ඉන්නකොට මේ වගේ දේවල් පටන් ගන්න එක ගොඩාක් හොඳයි මේ කාලේ. අපිට ගෙවල් වලටලා ඉඳගෙන ඉතින් බබාලා ගන්න වැඩ කරන ගමන් ගෙදර අනෙක් වැඩ කරන ගමන් ඉතින් මේව කරගන්න පුළුවන් වෙලාව තියෙනවා. මේ වගේ අඩුවට රෙදි ටිකක් හම්බුනොත් වැඩිපුර ටිකක් ගෙනින් දාලා පටි ටික කපාගෙන ඊට පස්සේ මහන්න පටන් ගන්න පුළුවන්. අඩි ඕනේ නම් අඩිත් තියෙනවා. හැබැයි අපි ගාව තියෙන මහපු අඩි රෙදි නැහැ. අඩිත් ඕන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. අඩි 100ක් 200ක් වුණත් ගන්න පුළුවන් ලොකුවට කරන අයටත්. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් පටන් ගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ තාක් මට subscribe කරපු සියලුම දෙනාට බොහොමත් ස්තුතියි. ඒ වගේම මට කමෙන්ට් එකකින් හෝ සහාය දැක්වූ සියලුම දෙනාටම ගොඩාක්ම ස්තුතියි. මේකත් ඔයාලා හොඳ අවස්ථාවක් කරගන්න. ඉතින් මේ වගේ වෙලාවට බිස්නස් එකක් පටන් ගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. එකක් නෙමෙයි මම හැමදාමත් ඉතින් අරන් එන්න ඔයාලට වටිනා කියන වීඩියෝස් තමයි. ඉතින් ඒ වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.